සංකත කියන වචනේ තියෙන්නේ සකස් වෙච්ච කියන තේරුම. එයින්ද අසංකත කියන වචනේ තියෙන්නේ සකස් නොවෙච්ච කියන තේරුම. සකස් නොවෙච්ච තත්ත්වයේ ප්‍රකෘතියක්. එයින්ද සකස් වෙච්ච හැම තත්ත්වයක්ම ප්‍රකෘතිය විකෘතියක්. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ පළවෙනි කාණ්ඩේ 274 පිටුවේ එන ටික නිපාතයේදී අසංකත ධාතුවේ ලක්ෂණ තුනකුත් සංකත ධම්මවල ලක්ෂණ තුනකුත් දක්වලා තියෙනවා. අසංකත ධාතුව ඒ විග්‍රහය කියන විදිහට උපාදෝ පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති. වයසට යෑමක් දිරාපත් වීමක් තියෙනවා. ඒ කියන්නේ ඇතිවෙච්ච හැම දෙයක්ම ඉතිච්ච හැම දෙයක්ම දිරාපත් වෙනවා වයසට යනවා. ඒ වයසට යනවා කියලා කියන්නේ තිතස්ස අඤ්ඤතත්ත භවිෂ්‍යති. පවතින තත්ත්වය වෙනත් තත්ත්වයකට පත් වෙනවා. ඒ සංකත ලක්ෂණ තුනම නැති තත්ත්වයටයි අසංකත ධාතුව කියලා කියන්නේ. ඔය අංගුත්තර නිකායේ තිකනිකායේදී ඒ ධාතු විග්‍රහ කරන බුදුහාමුදුරුවෝ උපාදෝ පඤ්ඤායති. සෑම සංකතයක්ම ඉපදෙනවා. ඇති වෙනවා. වයෝ පඤ්ඤායති. ඇතිවෙච්ච හැම දෙයක්ම දිරාපත් වෙනවා. දිරාපත් වෙනවා කියන්නේ තිතස්ස අඤ්ඤතත්ත භවිෂ්‍යති. පවතින තත්ත්වය වෙන තත්ත්වයකට පෙරලෙනවා. ධර්මයේදී නිබ්බාන කියන නමෙන් හැඳින්වෙන්නේ නිවන් දැක්ක හිතකට සාක්ෂාත් වෙන අසංකත ධාතුව. ඒක සකස් වෙන දෙයක් නෙවෙයි. සකස් වෙච්ච දෙයක්. ඒක තමයි ප්‍රකෘතිය. එයින්ද නිවන් දකින්න කියන්නේ. නිවන කියන්නේ නිබ්බාන කියන වචනේ සිංහල ස්වරූපය. සංස්කෘත ස්වරූපයෙන් ඒ නිවන හඳුන්වනවා නිබ්බාන කියන තත්ත්වය නිර්වාණ කියලා. ඒ තත්ත්වය තමයි ප්‍රකෘතිය. ඉපදෙන්නේ නැති, ඇති වෙන්නේ නැති, සකස් වෙන්නේ නැති, හිතේ දැනෙන්නේ නැති තත්ත්වයක්. අජාතං කියලා අජාත සූත්‍රයේදී දැක්වෙන්නේ නිබ්බාන කියන තත්ත්වයේ ඉපදෙන දෙයක් නෙවෙයි. ප්‍රකෘතිය. අභූතං කියන්නේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අකතං කියන්නේ කරන දෙයක් නෙවෙයි. අසංකතං කියන්නේ සකස් වෙන දෙයක් නෙවෙයි. අතක්කාවචරණ කියන්නේ චිත්‍රූපයක් වශයෙන් හිතට දැනෙන දෙයක් නෙවෙයි. ඒ තත්ත්වය තමයි ප්‍රකෘතිය. හිතට දැනෙන හැම දෙයක්ම විකෘතියක්. හිතට දැනෙන දේවල් වලට ධම්ම කියලා කියන්නේ. නිබ්බාන ධම්ම කියන්නේ නිවන නෙවෙයි. නිවන කියන තත්ත්වය
පත්වෙච්ච හිතක පවතින මූලික ලක්ෂණ. උදාහරණ කසෙන් ගත්තොත් ඒක අජරයි, ජයාපත් වෙන්නේ, අමරයි, මැරෙන්නේ, ශාන්තයි. ඒ වගේම අකම්පිතයි. මහාමංගල සූත්‍රයේ පුට්ටස්සල ධම්මේ චිත්තං යතන කම්පති කියන්නේ ඒ තත්වයට. සකස් වෙන්නේ, සංසරණය වෙන්නේ, චලනය වෙන්නේ. ඒ තත්ත්වය තමයි නිස්සරණය කියලා කියන්නේ. මේ තත්ත්වය අතක්කාචරය කියලා කියන්නේ හිතෙන් දැනගන්න බෑ. ඒ වුණාට ඒ තත්ත්වේ බවට පත් වෙන්න පුළුවන්. සෑම දෙයක්ම, සෑම කෙනෙක්ම මූලික වශයෙන් ගත්තහම මේ අසංකත තත්ත්වයේ තියෙන. අසංකත තත්ත්වයේ හඳුන්වනවා බුද්ධ කෙනෙක්ගේ අරහන්ත වර්ගයේදී ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා. අනිමිත්තෝ කියන්නේ දැනෙන කිසිම නිින්දක් නැහැ. ඒ කියන්නේ හිස් බවක්. හිස් බව තුළ තමයි හැම දෙයක්ම ඇති වෙන්නේ, සකස් වෙන්නේ. එසේ සකස් වෙච්ච තත්ත්වවල තමයි අපි කියන්නේ නිවනයි කියලා. අපේ හිතේ දැනෙන්නේ මම කලින් කිව්වා වගේ නිවන නෙවෙයි, නිවනේ අතුරු ප්‍රතිඵල. නිවන කියන තත්ත්වයට පත් වෙච්ච හිතේ ඇති වෙන ස්වභාවය ශාන්තයි, ප්‍රණීතයි, අතක්කාචරයි, හිත දැනෙන්නේ නැහැ. විසංකාරගතං චිත්තං, සකස් වීමක් නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ නගාප ප්‍රථම උදානය. ඒ උදානයේ තියෙන ධම්මපදයේ ජරාවගේ ගාථා දෙකකින් ඒ දෙවෙනි ගාථාවේ ලක්ෂණ දක්වනවා. ඒ තත්ත්වේ විසංකාරගතං චිත්තං, ඒ තත්ත්වයකට හිතපත් වුණා. ඒ තත්ත්වය සාක්ෂාත් වීම ගැන බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කියනවා පුබ්බේසු අනුස්සේසු ධම්මං චක්කුං උදපාදි. එතන චක්කුං උදපාදි කියන්නේ ඇහැ උදාවනයි කියන තේරුම තියෙන වචනයක්. එයින් අදහස් තියෙන දැක්කයි කියන එක. මේ දැකීම මතයෙන් නැත්නම් අපේ ඇහෙන් කියන දෙයක් නෙවෙයි, හිතේ දැනෙන දෙයක්. ඒ නිසා හිතේ දැනෙන්නේ මොනවාද? ධම්ම. ඒ ධම්ම ලක්ෂණ තමයි කිව්වේ ශාන්තයි, ප්‍රමීතයි, අජරයි, අමරයි, ඒ වගේම අජාතයි, අභූතයි, අකතයි, අසංකතයි, අතක්කාචරයි. මේ අතින් බලනකොට නිවන් දකින්නයි කියලා කතාවට කිව්වට නිවනෝ නිබ්බාන කියන තත්ත්වය හිතෙන්වත් ඇහෙන්වත් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. දකින්න පුළුවන් වෙන නිමිත්තක් නම්. නිවනේ කිසිම නිමිත්තක්, කිසිම ඉන්ද්‍රියක දැනෙන නිමිත්තක් නැහැ. හිතේ දැනෙන නිමිත්තක්වත් නැහැ. ඒ තත්ත්වය හඳුන්වන්නේ කිසිම නිමිත්තක් නැති ශූන්‍යත්වයක් වශයෙන්, හිස් බවක් වශයෙන්. අපේ හිත පිළිලා තියෙන ධම්ම වලින් අපි අත්දැකපු දේවල් මතක තටන් වලින්. ඒ මතක තටන් වලට තමයි අපි කියන්නේ දිට්ඨි කියලා.
මතිමතාන්තර. ඒවා අදහස්. ඇත්ත නෙවෙයි. හිතෙන් මවාගත්ත සංකල්ප. සංකල්ප කියන්නේ ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. බොරුවක්. මායාවක්. මේ මායාවෙන් හිත මිදෙන එකට තමයි විමුක්තිය කියලා කියන්නේ. මෝක්ෂය කියලා කියන්නේ. ඒ වගේම නිබ්බාන කියලා කියන්නේ. ඒ නිසා නිබ්බාන කියන්නේ අසංකත තත්ත්වයක්. ප්‍රකෘති තත්ත්වය. අනිත් හැම දෙයක්ම සංකතයි. හිතේ දැනෙන හැම දෙයක්ම සංකතයි. හිතේ දැනෙන හිතේ මැවෙන දේවල්. හිතේ මැවෙන එක සකස් වෙන එක සංකාර කියන සකස් වීම සංකත කියන සකස් වෙච්ච ඒ ක්‍රියාදාම දෙකම නිවන් දැකීතක නැහැ. ඒකයි ඒ හිත ශාන්තයි ප්‍රණීතයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ තත්ත්වයේදී කිසිම දෙයක් හිතේ දැනෙන්නේ නැහැ. සාමාන්‍ය අපේ හිත දැනෙනවා දැනිච්ච දේවල් ගැන හිතනවා. හිතන්නේ රාගයේ දෝෂයේ මොහේ නිසා. රාගය කියන්නේ දැනෙන දෙයක් කැමති වුණාම ඒක තියාගන්න හිතනවා. දෝෂය කියන්නේ අකමැති වුණාම ඒක අයින් කරගන්න හිතනවා. මොහය කියන්නේ ඒ සිතිවිලි වර්ග දෙකම ඇති වෙන්නේ දැනෙන්නේ හරියාකාර නොදැනුණාම. බුද්ධ භාවයටපත් වෙන එක සත්‍ය අවබෝධයටපත් වෙනවා. ඇත්ත දැනුණාම දැනෙන කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. දැනෙනවා. දැනෙන ඉන්ද්‍රියන්ට. හිතේ දැනෙන ඉන්ද්‍රියන්ගේ ලැබෙන සංඥා. සංඥා කියන්නේ දෙයක් නෙවෙයි ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. මායාවක්. මේ මායාව මිදීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. මෝක්ෂය කියලා කියන්නේ. විමුක්තිය කියලා කියන්නේ. ඒක තමයි පරම සුවය. ඒ පරම සුවය නිබ්බාන සූත්‍රයේදී අඳුන්නේ සුඛං යදෙත්ත නැති වේදයිතං කියලා. කිසිවක් දැනෙන්නේ නැත්නම් හිතට ඒක තමයි පරම සත්‍යය. ඒ තත්වයට හිතපත් වෙන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුනහම. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කරන දෙයක්. ඒ කරන්නේ හිතෙන එකට අතර වුණාම. හිතෙන එකට අතර වෙන්නේ දැනෙන එකට අතර වුණාම. දැනෙන්නේ චිත්ත කාන්දම් වලින්. කාන්දම් රහිත හිත. ඒ කියන්නේ දැන් දෙයට කැමති වෙන්නේ නැති අකමැති වෙන්නේ නැති මුලා වෙන්නේ නැති හිත. ඒ තත්ත්වය තමයි හිතේ අසංකත ධාතුව කියලා කියන්නේ. ඒ තත්ත්වය වෙනස් වීම තමයි සංකත ධර්මවලදී සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ හිත ප්‍රකෘති හිත විකෘති වීම. ප්‍රකෘති හිත අසංකත තත්ත්වයක්.